පොලිස් නිලධාරීන් එක් නිලධාරියෙක් ජ්‍යෙෂ්ඨ ඡන්දස්ථානාධිපතිවරයා සහ රහසිගත භාණ්ඩ සමග පිටත් වෙනවා. තවත් පොලිස් නිලධාරියෙක් පොලිස් ජංගම මුර සේවා හරහා ඡන්ද මධ්‍යස්ථාන වෙත නියුක්ත කර තිබෙනවා. එතකොට එක් ඡන්ද මධ්‍යස්ථානයක පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිටිනවා. ඒ වගේම ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට මේ සියලුම නිලධාරීන් පැමිණෙනවා. මීට අමතරව පොලිස් ජංගම මුර සේවා දිස්ත්‍රික්කයේ පුරාම ක්‍රියාත්මක වෙනවා ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානයේ පැය 24 පුරා ක්‍රියාත්මකයි. ඕනෑම පැමිණිල්ලක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන්න පුළුවන්. මේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන්න. ඒ වගේම ඡන්දය කියන්නේ ඔබේ අයිතියක්. ඒ අයිතිය නිවැරදිව යොදා ගැනීම සඳහා සියලු දෙනාම හෙට පෙරවරුවේ පටන් ඡන්ද පොළට පැමිණෙන්නයි ආරාධනා කර සිටිනවා. සීල ජේෂ්ඨ කමිටුවේ බස්සාවේ කුවට මොඩවරේ ආවෙතන මොකද පිළිවෙල වෙනවාදුයි කමාත තමන්ගේ බස්සාවේ අසල දෙන්නේ මොකද මේ වන විදිහ ජේෂ්ඨ කමිටුවේ තමන්ගේ වාහනේ අසල දෙන්නේ ජීතුමාගේ සමාද අතමාලේ පස්කොඩ දාවණන්ගේ වල අක්මන එද නිකන් අර කෙලවිච්ච දවසක් ඉස්සරහ කරන්නේ ඒ සමාවන් අසල දෙන්නේ ජේසුස් අනුස්කාරات දුරුන්ට ඔබගේ ඉතිගුරුනේ ඉහළ පෙරවනේ සරා තිබෙනවා දාවන සටහන් අංකය. දාවන සටහන් අංකය පහසුවෙන්ම හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා දාවන සටහන් අංකය අනුව.